හෙලෝ ගයිස්, අද අපි අන්බොක්ස් කරන්න යන්නේ ලංකාවේ අඩුවටම ගන්න තියෙන 4K කැමරා ක්වොලිටි එකක් තියෙන ඩ්‍රෝන් එක තමයි අද අපි අන්බොක්ස් කරන්න යන්නේ. ඔයාලට මේ ඩ්‍රෝන් එක වගේම තවත් ගොඩක් ඩ්‍රෝන් මොඩල්ස් අපේ මිලදී ගන්න පුළුවන්. අපේ WhatsApp නම්බරයට මැසේජ් එකක් දැම්මොත් වැඩිදුර විස්තර දැනගන්නත් පුළුවන් ඔයාලට. ඩ්‍රෝන් එකේ බොක්ස් එකේ පැත්තට ගියොත් අපිට ප්‍රීමියම් ඩිසයින් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම හොඳ ෆිනිෂින් එකක් තියෙනවා බොක්ස් එකේ. අපි බොක්ස් එක අන්බොක්ස් කරගෙන බලමු කොහොමද ඩ්‍රෝන් එක පැකේජ් කරලා එන්නේ කියලා. ड्रोन के बॉक्स के ඇතුලේ මේ වගේ බෑග් එකක් තියෙනවා. මේ බෑග් එකත් ඕපන් කරගෙන බලමු කොහොමද ඩ්‍රෝන් එක තියෙන්නේ කියලා. අපිට ඩ්‍රෝන් එකත් එක්ක මේ වගේ හොඳ ක්වොලිටි බෑග් එකක් හම්බෙලා තියෙනවා. ඩ්‍රෝන් එක ඕන තැනක ගෙනියන්න පුළුවන්. මේ බෑග් එකේ ඩ්‍රෝන් එක දාගෙන ගියොත් ඔයාලට කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ඩ්‍රෝන් එක ඩැමේජ් වෙයි කියලා. හොඳ ෆිනිෂින් එකක් තියෙනවා බෑග් එකේ. ඒ වගේම හොඳ මැටීරියල් වලින් හදලා තියෙනවා මේ බෑග් එක. ड्रोन එක අතට ගත්තාම හොඳ ප්‍රීමියම් ෆීල් එකක් මේ ඩ්‍රෝන් එකෙන් ගන්න පුළුවන්. ඒ වගේම මේ gimbal protect එක remove කරගත්තාම 3 axis gimbal එකක් එක්ක එන කැමරාව බලා ගන්න පුළුවන්. ඔයාලට මේ ඩ්‍රෝන් එකත් එක්ක එන්නේ මිලියම්පියර් 2200ක වගේ කැපැසිටි එකක් තියෙන බැටරියක් තමයි මේ ඩ්‍රෝන් එකත් එක්ක එන්නේ. මේ බැටරිය විනාඩි 30ක් වගේ ෆ්ලයි කරන්න පුළුවන් එක දිගට ඩ්‍රෝන් එක. ඒ වගේම මේක පරිම කිලෝමීටර් 4ක් වගේ දුර යවන්න පුළුවන්. ඒ වගේ ෆීචර්ස් තියෙනවා. ඒ වගේම GPS return to home වගේ ෆීචර්ස් එහෙමත් තියෙනවා මේ ඩ්‍රෝන් එකේ. හරි බැටරි එක දාලා ඩ්‍රෝන් එක ඔන් කරගමු. ड्रोन එක ෆ්ලැට් සර්ෆස් එකක් උඩ තියලා ඔන් කරන්න ඕනේ. නැත්නම් කැමරා එක හරියට කැලිබ්‍රේට් වෙන්නේ නැහැ. ඒ වගේම තව දෙයක් මතක් කරන්න ඕනේ. ඔයාලට තව අපේ මේ ඩ්‍රෝන් එක වගේම තව ලෝකල් ඩ්‍රෝන්ස් වගේ ගොඩක් ඩ්‍රෝන්ස් අපෙන් මිලදී ගන්න පුළුවන්. අපෙන් ගන්න පුළුවන් ඩ්‍රෝන් පිළිබඳ වැඩිදුර විස්තර දැනගන්න ඕන නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් වලින් අපේ WhatsApp channel එකට එහෙමත් නැත්නම් අපේ WhatsApp group වලට join වෙලා වැඩිදුර විස්තර දැනගන්න පුළුවන් ඔයාලට. SG-109 Max 2 කියන මේ ඩ්‍රෝන් එක ඔයාලට අපෙන් 48,899ක් වැනි මුදලකට මිලදී ගන්න පුළුවන්. ඔයාලට මේක තමයි අඩුවටම ගන්න තියෙන 4K කැමරා ක්වොලිටි එකක් තියෙන ඩ්‍රෝන් එක. මේ ඩ්‍රෝන් එකට SD කාඩ් එකක් දාලා වුණත් වීඩියෝ එක ඔයාලට රෙකෝඩ් කරගන්න පුළුවන් SD කාඩ් එකට. ඒ වගේම ෆෝන් එකටත් වීඩියෝ ප්‍රිව්‍යු එක ෆෝන් එකෙන් බලන්නත් පුළුවන්. අපි මේ ඩ්‍රෝන් එකේ මොනවද තියෙන ෆීචර්ස් කියලා බලමු. මේ ඩ්‍රෝන් එකේ GPS return to home, battery low return, signal loss return, GPS follow වගේ ඔප්ෂන්ස් තියෙනවා. ඒ වගේම මීටර් 4000ක් වගේ ෆ්ලයි කරන්න පුළුවන්. max height එක මීටර් 315ක් වගේ ගයක් ගන්නවා මේ ඩ්‍රෝන් එක. ඒ වගේම ඩුවල් කැමරා ඔප්ෂන් එකක් තියෙනවා. ඔයාලට දැන් මේ පේන්නේ මේ SG-109 Max 2 ඩ්‍රෝන් එකෙන් ගත්ත කැමරා ටෙස්ට් එකක්. ඒ කියන්නේ මේකෙන් රෙකෝඩ් කරපු වීඩියෝ තමයි ඔයාලට මේ පේන්නේ. මේකට කිසිම එඩිට් එකක් දාලා නැහැ වීඩියෝ එකට. මේ ඔරිජිනල් ක්වොලිටි එකෙන්ම තමයි මේ තියෙන්නේ. හරි දැන් අපි බලමු කොහොමද ඩ්‍රෝන් එක GPS සිග්නල් වලට කනෙක්ට් කරගෙන අපි ඩ්‍රෝන් එක හරියට කැලිබ්‍රේට් කරලා ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්නේ කොහොමද කියලා අපි බලමු දැන්. ඔයාලා මුලින්ම ඩ්‍රෝන් එක ෆ්ලැට් සර්ෆස් එක උඩ තියලා ඔන් කරගන්න. මේ ඩ්‍රෝන් එක ඔන් කරද්දී කියන්නේ ග්‍රවුන්ඩ් එකට වගේ ගිහිල්ලා තමයි ඔන් කරන්න ඕනේ. GPS කනෙක්ට් කරගන්න. ෆ්ලැට් සර්ෆස් එක උඩ තියලා ඔන් කරාම කැමරා එක වගේ කැලිබ්‍රේට් වෙනවා. කැලිබ්‍රේට් වෙනවා පොඩ්ඩක් බලන් ඉඳලා ටිකක් වෙලා හිටියාම GPS සිග්නල් එනවා. GPS සිග්නල් දැන් 0යි තියෙන්නේ. බලන්න දැන් ටිකක් වෙලා ගියාට පස්සේ GPS සිග්නල් 10ක් එනවා. එතන කියන්නේ ස්කයි එක පේන්න හොඳට තියෙන්න ඕනේ ඉඩ. ග්‍රවුන්ඩ් එක වගේ තමයි වගේ නම හොඳයි. හරි අපි දැන් බලමු කොහොමද මේ ඇප් එක කනෙක්ට් කරගන්නේ කියලා ඩ්‍රෝන් එකත් එක්ක. ඉස්සෙල්ලාම ෆෝන් එකේ Wi-Fi on කරලා ඩ්‍රෝන් එක කනෙක්ට් කරගන්න ඕනේ. VS GPS කියලා තමයි තියෙන්නේ ඩ්‍රෝන් එකේ නම. ඒකට කනෙක්ට් වෙන්න ඕනේ. ඊට පස්සේ ඇප් එකට යනවා. VS GPS Pro ඇප් එක. ඒක ඊට පස්සේ enter device දෙන්න ඕනේ. එතකොට වීඩියෝ ප්‍රිවිව් එකක් බලා ගන්න පුළුවන් මේ ෆෝන් එකේ. අපි බලමු කොහොමද දැන් ඩ්‍රෝන් එක කැලිබ්‍රේට් කරන්න කියලා. එතන ඉර් කැලි තුනව බලලා එතන තියෙන කම්පාස් එක. එතන කම්පාස් එක වගේ එකක් බලලා ඊට පස්සේ හොරිසොන්ටල් කැලිබ්‍රේෂන් එක කරන්න ඕනේ. ඒක එක සැරයක් ගිහුවම රිමෝට් එකෙන් බීප් සවුන්ඩ් එකක් එනකන් ඔහොම තියන් ඉන්න ඕනේ.
හරි අපි දැන් බලමු කොහොමද කම්පාස් එක කැලිබ්‍රේට් කරන්න කියලා. ඉස්සෙල්ලා මෙනු එකෙන් කම්පාස් එක තෝරලා කම්පාස් කැලිබ්‍රේෂන් කියන එකෙන් ස්ටාර්ට් දෙන්න ඕනේ. ස්ටාර්ට් දීලා ඔය ඩ්‍රෝන් එක පෙන්වන විදිහට අපි අතින් කරකවන්න ඕනේ මැනුවලි. රිමෝට් එකෙන් බීප් සවුන්ඩ් එකක් එනකන් අපි කරකවන්න ඕනේ. ඉස්සරහ බීප් සවුන්ඩ් එක කරවනාට පස්සේ ඩ්‍රෝන් එක අනිත් පැත්ත හරවලා වට දෙක තුනක් කරකවන්න ඕනේ. ඒ කලින් කරකවපු විදිහටම එතකොට ආයේ බීප් සවුන්ඩ් එකක් එනකන් කරකවන්න ඕනේ. හරි අපි දැන් බලමු කොහොමද හෝම් පොයින්ට් එක සේව් කරන්න කියලා. එතකොට ඔයාලා මේ හෝම් පොයින්ට් එක සේව් කරේ නැත්නම් ඩ්‍රෝන් එක රිටර්න් ටු හෝම් වෙන්නේ නැහැ. ඒකින්ද අනිවාර්යෙන් මේ හෝම් පොයින්ට් එක මේ විදිහට සේව් කරලා තමයි ෆ්ලයි කරන්න ඕනේ. හරි දැන් අපි බලමු කොහොමද ඩ්‍රෝන් එක මේ ස්ටාර්ට් කරන්න කියලා. ඔයාලට මතක ඇති දැන් අපි GPS calibration compass ඔක්කොම කරලා ඉවරයි. ඔයාලට කරන්න තියෙන්නේ මේ විදිහට රිමෝට් එකෙන් අර ජොයිස්ටික් දෙක හරහට පැත්තට ඒ කියන්නේ පල්ලට කරන්න විතරයි. ඒතකොට ඩ්‍රෝන් එක ස්ටාර්ට් වෙනවා. ඔයාලට ඉස්සෙල්ලාම GPS signal පෙන්වුවේ නැත්නම් ඔයාලා මේ calibration ටික කරලා බලන්න. එතකොට GPS signal අනිවාර්යයෙන්ම පෙන්නයි. GPS signal එනනම් හොඳට ඒ කියන්නේ ගස් එහෙම නැතිව හොඳට අහස පේන තැනක තමයි ඩ්‍රෝන් එක යවන්න GPS signal කනෙක්ට් කරගන්නවා.